सार सारनिक दहम देसन्नी नैर नैर सत दुखिनी मिदेन्नी लोक लोक नार पूजितवन्नी तिलो तिलक हिमी पानम दिन्नी दीप दीप पद अंदुर नसालू मार मार गोर मारो पर दालू तेज तेज माँ बल पातुरालो दाम वादिम जान सित सन सालो धारी धारी प्रज्ञा बलधारी साधु साधु गत हिमी कुलचारी मोह मोह हाल सितिनी उदारे वंदे सांग गान हिमी अनुसारे तेरुवांग नमद सेही कर गुण आरे बानी संद हम सायुरे ओब आप आद किमी देने लोतुर दाम विद गानाए सैर सेनी सदहति सीतिन में बोधबान आगाने तन्नाय जायति सोको तन्नाय जायति भयं तन्नाय विप्पमुत्तस्य नत्ति शोको कुतो भयं तन्हाव निसा शोकය උපදී තණ්හාව නිසා බය උපදී තණ්හාව නැති කල ශෝකයත් බියත් කොයිද ධම්මපදය තණ්හා වග්ගය සිත කය වචනය යන තුන්දොර නිති රැකගෙන आसनु मैनवे सुपिनव तुनि बुधुबान तिलो तिलक बुधु पिया देसु सांद हम रस सोया देसमी ओब सैमटत संबुदु गुण कंद गाया तुनसित पादेवागेन बान आसानट सैरसेन सुपिन्वत खाओरत में तंग सीट सांवर वेला लोतुर बान आसानट सरसे मु ऐसे नाम पी
සම්බුදු දහම හැර අන්සාර නක් නොමැත භවයෙන් භවය යන දිවි ගම නක්ද ඇත සසරින් මිදෙන මාවත බුදු දහමේ ඇත ඒ බුදු දහම විමසමු ආද සොපින්වත මේ අත දුව පැන යන සිතුවිලි රැක ගන්නයි සිත රැකගෙන දෙසන දහම් පින්වත විඳ ගන්නයි අමා දහම් රසයට සම සිතුවිලි ආවන්නයි බුදු බණ පද විමසා අපි නිවනේ මඟ දැක ගන්නයි සදැහැති ගුණගරුක පින්වත පින්වතියනි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් විහාරස්ථානයේට එවාගේම අපහා සමග කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ කටයුතු කරන එවාගේම විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් තම කාලය ධනය ශ්‍රමය මේ සියල්ල කැප කරන ධනපාල මහත්මයාගේ ලඝු ආශාවක් බලාපොරොත්තුවක් තිබුණා මෙවන් වූ පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට ඒ අනුව විශේෂයෙන් අද දවසේදී එතුමාගේ ඒ පවුලේ සියලු දෙනාගේම අරමුණු වශයෙන් ආර්.එම්. සුදුබණ්ඩා ආදරණීය පියාණන්ටත් ඩී.එම්. කළුබණ්ඩා ආදරණීය පියාණන්ටත් WM සුදුමැණිකා මෑණියන් ඇතුළු පවුලේ මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් එවාගේම ජීවත්ව සිටින එච්.එම්. හිම්මැණිකා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටත් එවාගේම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ආශිර්වාද එකතු කරන්නට මේ පින්කම ආරමුණු කරගෙන තිබෙනවා. ඒ අනුව පින්තුනි එහෙමනම් සියලු දෙනාම සිතුවිලි රැකගෙන සංවරව මේ දේශනා කරන උතුම් බුදුබණ පදය ශ්‍රවණය කරන්න. මිනිසොන් නිතර නිතරම වාරදට යනවා ගුණදම් යටව ආව ගුණදම් රාජ වෙනවා මානුදම නොවේයි තිරිසන් ගති මාතු වෙනවා දින දින මිනිස් කාම පින්වත පිරිහෙනවා පැලයිනි වැටට බින් ආංගලට පොර කනවා මේ මහ පොළ
නාඩුහාබ කියවෙනවා නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වෙනවා එනමුදු දිනක ඔබ අප සැම මිය දෙනවා නිලයට බලයට මුල් තැන දෙනවා තණ්හාවෙන් සිත අඳුරුව යනවා මිනිසත් කම දින දින පිරිහෙනවා ඒ ගැන කීවොත් හදවත දනවා ඒ ගැන කීවොත් හදවත දනවා දස මාසයක් දුක් විඳි කල අම්මා රතුලේ සුදු කිරි කර පෙව්වම්මා අද අමතකව දරුවන් දැම්මලු අම්මා සිංගමන් අදී මහා පාරේ අද අම්මා දැතේ නගින තෙක් කරගට දුක් විඳ පියා ආවැසි නොතකමින් දුක් විඳ පියා අද අමතකව දරුවන්නට එවන් පියා කඳුලැලි සල්ලනවලු මඩ මේ දුක් විඳ පියා දවසින් දවස අපේ මනුස්සකම යට වෙයද්දී මිනිසුන් ළඟ තිරිසන් ගති හිසෝස වද්දී පින්නතුනි අහන්න දකින්න ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව අපේ හදවත් කම්පා කරද්දී පින්නතුනි මේ සියල්ල සිදුවන්නට හේතුව කුමක්ද නිලයට බලයට පින්වත සමහර මුල් තන දෙන්නේ ධන තණ්හාවෙන් සමහර සිතුවිලි අද අඳවන්නේ ඉඩමට කඩමට ආසා වෙන් සමහරු වැළපෙන්නේ සුපින්වතුනි ආසාවයි මේ සැමටම මුලවන්නේ මේ සැමටම මුලවන්නේ තණ්හා තිමිරයෙන් නේතෝයෝග වැසෙන විට මිනිසත් දහම යට වෙයි යාද ලෝවෙයි ඇත යලි මනුදාම පෙන්වන්නට
නිලෙස සිත පාවසමි ඔබට ලෝතුරු බුදු දහම ඇත දවසින් දවස මෙසේ මනුදහම් පිරිහෙන්නට හේතුව නම් අපේ සිත් තුළ ඇතිවෙන ක්ලේශ ධර්මයන් නොවේද පින්නතුනි මෙසේ ඇතිවෙන එක් ක්ලේශ ධර්මයක් පිළිබඳව අද මා ඔබට පැහැදිලි කරන්නටයි මෙසේ සූදානම් වන්නේ කසු කුසු අඬ ටික ටික දැන් පින්වත මතුවන්නේ දෙසන දහම හොඳ නැති බව මට දැන් වැටහෙන්නේ කවිදම් රස නවතන්නලු මගේ සිත පවසන්නේ සාදු නදක පවසමු දැන් කවි බණ නවතන්නේ මොකටද සාදු කිව්වේ මොකටද සාදු කිව්වේ බණ අහන්නලු පන්සිල් අරන් බොරු බස් දොඩ වෙනවාද සිව්වෙනි සික පදය පින්වත කඩනවද එතුලින් පවක් සිදුවෙන බව දන්නවද දන්නවනම් ඉතින් සිල්පද කඩනවද බණ නවත්තන්න සාදු කිව්වේ මොකද කරන්නේ බණ නවත්තලා මං වචනෙන් බණ කියන්නද කොහමද හොඳ ආරාධනා කළේ කවි බණකට එනිසා කවි බණක්ම දේශනා කරන්නම් හැබැයි හොඳට අහන්න ඕනේ එහෙම නැත්තම් බණ නවත්තන්න සාදු කියනවා පිනතුනි එහෙමනම් කවි බණ කියන කොට වේලෙයි මගේ ඔගොරේ වලඳන්නට හිතෙයි පින්වත උණු අතුරේ තබලා තිබුණ මුත් වලඳන්නට වතුරේ ගන්නට යන්න වෙයි රුපියල් 5ක දුරේ ඈත අතීතයට ඔබගෙන යනවා දඹදෙව් තලයට අපි දැන් යනවා සිදුන පුවතක තතු විමසනවා මේ පුවත ඇසුමට සිත වේලේ දෙනවා කාලයේ වැලි තාලාවෙන් වැසිලා යන්නේ මේ පුවත මෙසේ පින්වත එම කලවන්නේ සවතේ සුපින්වත මෙනුවර පසුවන්නේ පෙරමන් පුරා අප බෝසත් ඇවිදින්නේ ඇතතිතේ පෙරම්පුරණ අපේ බෝසතාණන් වහන්සේ සුපින්වතුනි සවැත් නුවර
එදා බමුණු කුලයක උපත ලබනවා. මෙසේ පින්නතුනි බමුණු කුලයක උපත ලැබමින් සවෝ සිරියෙන් පිරිලා යන දඹදිව් තලයේ පින්වත පෙරම් පුරනේ අප බෝසත් ඉපදුනානේ මේ විලසට. බමුණු කුලේ උපන්නේ ඒ බෝසත් පින් බලමයි මෙට සුපින්වතුනි මේ විලසින් සිදුවෙයි එම කලමේ ලෙස. අතිනාත අරගෙන යුග දිවියට පත්වේ මේ ලෙස කුල සිරිතක්ය. නිවසේ සතුටින් ජීවත් විය යුග දිවියක මල් පල ඇති විය. එදා පින්නතුනි අපේ බෝසතාණන් වහන්සේ මෙසේ බමුණු කුලයේ උපත ලැබලා බැමිණියක් විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. මෙසේ සතුටින් ජීවත් වෙන අතරතුර පින්නතුනි එදා කාලය හැමින් පින්වත තෙට යනවා. මෙලෙස එදා යුග දේවියද සාරු වෙනවා. දෙදෙනාට දාව දාරෝ සම්පාත ඇති වෙනවා. සතුටින් එදා පින්වත දිවි ගෙන යනවා. සතුටයි නිතර මොලොසිතෝ වෙලෙ තුල බන්දා කැන්දවායේ සතුට යුග දිවියක ඇතරන්දා. මෙලෙස දේවි මෙලෙස බැමිණියගේ සිත සතුටිනි රන්දා. පළවෙනි දියණි නාමෙන් විය එහි නන්දා. කාලය ටිකෙන් ටික ඈතට ගත වෙනවා. ආදර දියණි මව්පිය ඔනොසුම ළඟ දැඩි වෙනවා. බැමිණිය යාලිත දොල දොකකට ලං වෙනවා. පින්වත දෙවැනි වාරදියණිය හමු වෙනවා. මුළු සිත මණ්ඩලම සතුටු කරන්නී
කාගෙත සිතෝවිලි තුල සතුට වඩන්නේ රූපෙන් සඳ මණ්ඩලක් මෙනිවන්නේ දෙවනි දියණියට තත්වනී කියන්නේ කාලය ටික ටික ඈතට යන්නේ යලිත වරක් ඇය මෙලෙස වන්නේ කුස තුල දරුවෙකු යලිදු පන්නේ ඒ දියණිය නන්දනිය කියන්නේ මෙන්න මේ ආකාරයට මේ බැමිණිය වරින් වර දියණියන් තුන්දෙනෙක් මෙලොවට බිහි කරනවා පළවෙනි දියණිය නන්දා දෙවෙනි දියණිය තත්වනි තුන්වෙනි දියණිය නන්දනී වශයෙන් නම් කරනවා කාලය ටික ටික පින්වත ඈතට ගත වී යනවා නොසිතුව දෙය සුපිනවතුනි කොයි කවදත් සිදු වෙනවා ආදර බර දියණිවරුත් ටික ටික තිදඩි වෙනවා මේ අතරේ මේම දෙයකේ පින්වත දැන සිදු වෙනවා ඉර හාන්ද බැස ගොස් කාලය යනවා මුළු නිවසට දැන් කඳුළු නැගෙනවා පිය පමුණාලෙඩ ඇඳට වැටෙනවා මොනවා කරන්නද කියා සිතනවා මොනවා කරන්නද කියා සිතනවා එදා මෙන්න මේ ආකාරයට අර ආදරණීය දරුවන් තිදෙනා ඇති දැඩි වෙන සමයේ හදිසියෙම වගේ ආදරණීය පියතුමා බෝසත් බමුණා ලෙඩ වෙනවා පින්නතුනි දන්න වෛද්‍යවරු පින්වත කැඳවනවා කල යුතු හැම වෙදකම් එහි පින්වත කරලෙනවා එනමුදු නොනැගිටනා ලෙස ඔව් දැන ලෙඩ වෙනවා කාලය ගත වෙන අතරේ මේ ලෙස සිදු වෙනවා දැල්ලුන පහන පින්වත නිවිලා ඉර හඳ බැස ගොස කාලය යනවා කුණු කුණු ගගා දුර කත නත හැඬ වෙනවා බුදු බණ කියන්නට සිත වෙලේ නම වෙනවා කරුණක් මුලින්ම කියන්න අමතක වුණා පින්නතුනි ජංගම දුරකථන එහෙම තියෙනවා නම් සයිලන්ට් කරගන්න
මොකද බණ අහන අයටත් කරදරයි බණ කියන අපිටත් කරදරයි. බණ අහන්න ඔබට ඒක හරි හිරිහැරයක්. එනිසාම පින්නතුනි ජංගම දුරකථන නිහඬ කරලා බණ අහන්න. මොකද ජංගම දුරකථනයක් නාද වෙනකොට කාගෙත් සිතුවිලි එහෙට ඇදිලා යනවා. එනිසා පින්නතුනි නිහඬ කරලා ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. නොසෙතුව විලස පින්වත මෙය සිදු වෙනවා අම්මයි දියණි වරෝ දන්නේ වැළපෙනවා යල්ලේ නොම නැගීටින්නට සැරසෙනවා අවසන් නින්ද පිය බමුණා සැතපෙනවා මොනවද දේවියනේ මේ ආද සේදුවන්නේ කොහොමද අම්මේ අපි මේ දුක වාවන්නේ පියතුම නොමැති ගේ පාලොයේ පවසන්නේ ඉකිගස ගසා මේ ලෙස දැන් වැළපෙන්නේ එදා පින්නතුනි අර පිය බමුණා මෙසේ මිය පරලොව යනවා කාලය ටිකෙන් ටික ඈතට යනවා තිබුණ ධන සම්පත් සියල්ල දැන් වියපැහැදන් වෙලා මේ දරුවන් තිදෙනාටත් මව්තුමියටත් ජීවත් වන්නට ක්‍රමයක් නැහැ ඒ නිසාම මේ බැමිණිය පින්නතුනි මෙන්න මෙහෙමයි ගෙන්ගෙට යනවා බැලමෙවර කර ආපසු සවසට පැමිණෙන්නේ මහා මන්දිරවල සිටු මන්දිරවල බිවර කරලායි යලියෙන්නේ මෙවර කරලායි යලියෙන්නේ අනුන්ට දර පාලලය පින්වතුනේ තම දිවි මඟ දැන් ගෙන යන්නේ රෙදි පිලිසෝදා බැලමෙවර කොට තම දිවි මඟ උන් ගෙන යන්නේ බැලමෙවර කොට දිවි මඟ ගෙන යන්නේ මේ අතර මිය ගිය ආදර බමුණා පින්වත යලිප දෙයි මේ බමුණා හිමවත වෙත දැන් සෙතෝ විලි ඇදුනා හංස කුල
දැන් ඉපදෙන්නා හංස කුලයකයි දැන් ඉපදෙන්නා පින්වත මේ අහගන්න කවුරුත් නත් දෙක නලලට ගන්න හැලි මැලි කම්මැලි කම දුරලන්න සාදු කියමු බුදු බණ අහගන්න සාදු සාදු අඬ ගුවනට යන්නේ ඔබේ අඬ පින්වත පැතිරී යන්නේ දෙව්ලොව දෙවියන් හඬ ආගන්නේ යලිත වරක් ඔබ සාදු කියන්නේ පින්නතුනි එදා මෙන්න මේ ආකාරයට අරමිය ගිය බමුණා පින්නතුනි මෙසේ පින්නතුනි මේ ආකාරයට හිමාල වනයේ හංසෙක් වෙලා උපත ලබනවා මේ හංසයා පින්නතුනි රණින් දිලිසෙන රන් පියාපත් වලින් යුක්ත රණ හංසෙක් එදා පින්නතුනි කාලය ටිකෙන් ටික පින්වත ගත වෙනවා මියගිය බාමුණු තෙම පින්වත උපදිනවා පින්වත සරණ හංසයෙකුන් වේනවා ජාතිස මාරණ ඥානය එදා මේ බමුණ මේ සරණ හංසයාට ජාති ස්මරණ ඥානය පහළ වෙනවා ඒ කියන්නේ පෙර ආත්ම භාවය සිහි වෙන නුවණ සිහි කරන්නට පුළුවන් නුවණ පහළ වෙනවා ඒ අනුව පින්නතුනි සීකොට පෙර ජාන්මය මේ විලස බැලුවා පින්වත දැන් නෙයි විගස පෙර අත භවයේ සීකොට නිවස පියඹා එන එදා මෙන්න මේ ආකාරයට අර ස්වර්ණ හංසයා නැවත මනුලොවේ පෙර ආත්ම භාවයේ තමන්ගේ නිවසට පැමිණෙනවා එසේ පැමිණ තම පිරින්දගේ සහදරුවන්ගේ දුක දැකලා දුකින් මුදවාලන්නට සිතුවෙලවිලා හෙළමින්නෙක් පියාපතක් මෙලෙස කරලා යල්ලෙත වරක් හිමවත වෙත යායේ පියඹලා මෙරණ හංසයා මේ තම බිරිඳගේ සහ
දරුවන්ගේ දුක්ගිනි නිවන්නට රන් පතක් එසේ නැතිනම් පිහාටුවක් හෙළලා යන්නට යනවා. මෙසේ පින්නතුනි තෙමාසකට එක් වාරක් මෙසේ රණ හංසයා පින්වතුනි පියඹමින් ඇදෙනවා. විත මෙලෙස නිවස වෙත රං පතක හෙළමින් යලිත හිමවතට දැන් ඇදෙනවා. යලිත හිමවතට දැන් ඇදෙනවා. කාලයද ටිකෙන් ටික සුපින්වත මේ විලස එදා මේ අයුරින්ම ගෙවෙනවා. රණ හංසයා කවුද තමන්ගේ පියා බව සුපින්වත මේ විලස සිතෙනවා. සුපින්වත මේ විලස සිතෙනවා. දැන් අර බිරිඳත් ඒ වාගේම දරුවනොත් හඳුනා ගන්නවා මේ වෙන කෙනෙකුන් නොවේයි. මේ තමන්ගේම පෙර අත්භවයේ එසේ නැතිනම් ආදරණීය පියතුමා බව තෙමසකට සැරයක් විත් මෙසේ රන් පතක් මේ නිවසේ මිදුලේ දමා යනවා. පින්නතුනි එයින් අරගෙන මෙලෙස රන් පාත දැන් විකුණෙනවා. ටික කාල ගතවන විට දුක නැති වෙනවා. තාම දුක් පාත තාමද පින්වත නොම වෙනවා. සතුටින් මෙසේ දැන් දෙවේ මඟ ගෙන යනවා. ඉනාමුදු ලැබෙන විට දන සම්පත් මෙම දැඩි වෙයි එදා තණ්හා සිත මෙලෙසම සිතුනා යමක මේ බිරිඳට දැන් මෙම සිදු කළ යුතුයි යලි දිනකදී ආවාම යටිසිත දැවෙයි පින්වත තණ්හාවෙන් රන් පද පියා තුව ලැබුණේ මෙලෙසම ආදර දියණි වරු වාසලට මාව ඒම පවසයි මෙසේ පින්වත යාලි මෙලෙසම
අර මෞතුමිය පින්නතුනි දැන් තණ්හාවෙන් ආසාවෙන් සිතුවිලි තවත් දැඩි වෙලා අය කල්පනා කරනවා මේ රණහංසයා පෙර ආත්ම භාවයේ මගේ ස්වාමියා වුණාට දැන් ඔහු තිරිසන් සතෙක් යලි නැවත දවසක ඔහු මේ නිවසට එන එක නැවතුනොත් කුමක් නම් අපි කරන්නද යලිත් අපි දුප්පත් වේවි එනිසා දිනිවරුන්ට කියනවා මෙන්න මෙහෙම පෙර ආත්ම භාවයේ සෑමියා බව මම දන්නේ දරුවනි නුඹේ පියතුම බව අප දන්නේ ඒ නමුද කෙලෙස මේ සෑම දැන් පවසන්නේ රන්පද සියල්ලම ගලවමු පවසන්නේ මොනවද අම්මේ මේ පවසන්නේ ඒ අපේ පියතුම බව ඔබ දන්නේ කොහොමද අම්මේ එම කරන්නේ බෑ බෑ කියමින් දරුවෝ කියන්නේ පින්නතුනි එදා අර තණ්හාවෙන් සිතුවිලි යාවුන මේ ස්ත්‍රිය කියනවා අපි පියාණන්ගේ එසේ නැතිනම් මේ රණහංසයාගේ සියලු රන්පත් ගලවා ගමු කියලා නමුත් දරුවන් මේට විරුද්ධ වෙනවා එදා පින්නතුනි දරුවන් විරුද්ධ වුණාට පස්සේ අය කල්පනා කරනවා දරුවන් නොමැති දවසක මෙය සිදුවන්නේ රණහංසයා පින්වත පිය බාෙන්නේ තණ්හා සිතින් සේතෝවිලි ආන්ද වේයන්නේ රන්පද ගාල වන්නලු ඇය සැරසෙන්නේ එනුමැන ස්වාමිනි එනුමැන පවසනවා ඇය මුමුණනවා දෙවරක් නොසීතා හංසයා අසලට එනවා අයියෝ එදා හංසයා රජු පින්වත තද කරලා තණ්හා සිතින් මේ ස්ත්‍රිය ඇත බැඳිලා රන්පත එකින් එක පින්වත ගලේ
ගලවාලා අනේ දෙවියනි ගුණ මකුලොව කොහෙද සිටිනවා කියන්නේ කරන උපකාරයට මේ ලෙස කෙසේනම් මෙය කරන්නේ මේ තරම් මිනිසුන්ගේ සිතුවිලි අනේ ආසා බැඳෙන්නේ මෙසේ රන් පාත ගලවා කෙසේ පසෙකින් තබන්නේ තැබුවේ සියලු රන් පත් දැන් සුදු වෙනවා පින්වත ශේත වර්ණයකින් දිස් වෙනවා තන්නා දැලේ පැටලුන සිත වැල පෙනවා සිදුන දෙයට අය පින්වත දුක් වෙනවා නිවරුණ මෙය දැකලා කඳුළු සලනවා අම්මේ නුඹ කුමක් කළේ දැන් විමසනවා තණ්හාවෙන් අඳුරුව සිත මේ ලෙස වෙනවා වේදනාව රණහංසය හඳුළු සලනවා එදා මෙන්න මේ ආකාරයට අර රණහංසයාගේ පින්නතුනි රන්පත් රන් පිහාටු සියල්ල ගලවෙනවා අධික තණ්හාවෙන් රණහංසයාට වේදනාව දෙමින් සිදු කළ මේ ක්‍රියාව නිසාම පින්නතුනි අර සියලු පිහාටු ශ්වේත වර්ණයට හැරෙනවා ඒ වාගේම මේ රණහංසයා පින්නතුනි වේදනාවෙන් සැඟවී සිටිනවා දැන් ඔහුගේ සිරුර පුරා නැවත එන පිහාටු සියල්ලම ශ්වේත වර්ණයෙන් තමයි බැබලෙන්නේ පින්නතුනි වැඩි තණ්හාව හින්දා මෙය සිදු වෙනවා පින්වත මෙසේ යාලි යාලි දුප්පත් වෙනවා රණහංසයා යාලි හිමවත වෙත යනවා යාලි නොම එන්න රණහංසයා පිට වෙනවා කබලෙන් ලිපට වැටුණාසේ දැනෙන්නේ කඳුලැලි ගොඩකි පින්වත දැන සලන්නේ සිටු මන්දිරවලට සිව් දෙන ඇදෙන්නේ බැල මේවර කර
තණ්හා අධික මිනිසුනි සිත අඳුරු වෙලා යනවා නියදම කියේ දරුණු වෙලා ආසා දැලෙන් සිතුවිලි අප දුරු කරලා සැනසෙමු සුපිනවත පිං සිත සම පුරලා පින්නතුනි අධික තණ්හාව නිසා සිදුවුනේ සිදුවීමෙන් යලිත් මේ අය කුමක්ද සිදුවුනේ දුප්පත් භාවයට පත් වුණා. පින්නතුනි එදා මෙසේ මේ සර්ණහංස ජාතකය දේශනා කරන්නට යෙදුණා. රන් පියාටු ලබමින්නේ රණහංසයා වූයේ ගෞතම මම කියා එදා ලෝතර මිදෙසුවේ තණ්හාවෙන් අඳුරුව සිත පින්වත දැඩියෝවේ නන්දානම් භික්ෂුණියයි පින්වත පැවසුවේ නන්දානම් භික්ෂුණියයි පින්වත පැවසුවේ ඉපදී සුපින්වත කවරත මිය දෙනවා මිය දෙන විටදී නොම කිසිවක් ගෙන යනවා මේ කුණු කය පවා අප සැම හැර යනවා තණ්හා සිතින් දුරවන්නට පවසනවා ආසාදලෙන් මිනිසගේ සිත අඳුරට යෑම සසරට සොපින්වත යලි දුක් පිරවීම යලි යලි සසරේ යලි පින්වත ඉපදෙම දුක් කන්දකට මුල වෙයි ලොව තණ්හාව කාලය ටිකෙන් ටික පින්වත ගත වෙනවා දෙසුබුදු දාම නවතන්නට සිදු වෙනවා සිතුවිලි දාම තුල කාගෙත රඳ වෙනවා සසරින් මිදෙන්නට පින්ඵල සපුරනවා එසේනම් පින්නතුනි
අද දවසේදී ඔබට මා මෙසේ දේශනා කරන්නට මේ ස්වර්ණහංස ජාතක කතා පොතෙන් දේශනා කරන්නට පැහැදිලි කරන්නට උත්සාහ කළේ පින්තුනි අද දවසින් දවස මේ ආසාව නිසා තණ්හාව නිසා මොනතරම්නම් මිනිස් ජීවිත ප්‍රමාණයක් අකාලේ මිලින වෙනවද අපි මොනතරම් ප්‍රමාණයක් සහෝදර සහෝදරියන් සමග අඩදමර වෙමින් සම්ඩු සරුවල් වෙමින් නඩු හබ කියමින් ජීවත් වෙනවාද මේ සියල්ල සිදු වෙන්නට හේතුව තණ්හාව නොවේද ආසාව නොවේද ආසාවෙන් බැඳුන සිත පින්නතුනි සංසාරේ දීර්ඝ වූ ගමන් කරන්නට හේතු වෙනවා ඒ සිතට අරගෙන එසේනම් පින්නතුනි අද දවසේදී මෙතුවක් වේලා මේ පින්කම සිදු කරමින් රැස් කරගත්තා වූ මේ පින මිය ගිය ඥාතින් සියට ගන්න ඒ සමතම මේ පින් පෙත දෙන්න දැගිලි බඳ ආත නලලට ගන්න සාදු කියා පින් පෙත් දැන් දෙන්න සාදු කියා පින් පෙත් දැන් දෙන්න මේ පරලව යන්නට යෙදුන ආර්.එම්. සුදු බණ්ඩා පියාණන්ටත් ඩී.එම්. කළු බණ්ඩා ආදරණීය පියාණන්ටත් W.M. සුදුමැණිකා මෑණියන් ඇතුළු මිය පරලව ගිය සැමට උතුම් නිවනින් සැනසීම ලබන්නට මේ පින හේතු වේවා වාසනාව වේවා පින් පණුරක්ම වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වාගේම දෙවියන් නටමේ පින ආත වේවා මේ පින බලයෙන් සිත සැනසේවා සසර කතර දුක් නිමා කෙරේවා උතුම් නිවන් සුව දෙවියෝ ලබතේවා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම ජීවත්ව සිටින ආදරණීය මෑණියන් එච්.එම්. හේමණිකා ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ආශිර්වාද කරන ගමන් බණ ඇසු සැමටම පින් අත වේවා පිනෙන් පිරෙන පින් සිතුවිලි වේවා දුක් ඇති සසරේ දුකම දකිවා පින් දම් කරනට සිතුවිලි වේවා පින් දම් කරනට සිතුවිලි වේවා මෙතින් සතුන් සීත නිවිතියේවා කරුණාවෙන් සිත සුපසන වේ
නැමෙන පින් සිතුවිලි ගාවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා